හායි දවස් ගානක් තිස්සේ මෙන්න මේ පළතුර දිහා බල බල ගියා. හැබැයි ඉතින් ගත්තේ නැහැ මොකද මං කාලා තිබ්බේ නැහැ. මේ ෆස්ට් ටයිම් කාපු අය ගොඩක් ඇති මේක. නමුත් මම ෆස්ට් ටයිම් මේක කන්නේ. කාපු නැති අයත් ඇතිනේ. ඒ හින්දායි මේක කියන්නේ. මේක ලීචි ෆෘට් කියලා තමා මම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරද්දි තිබ්බේ. මේක ගොඩක් ගුණ පළතුරක් කියලා මං ඉන්ටර්නෙට් එකේ සර්ච් කරද්දි ඒකේ දාලා තිබ්බා. මං ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් නම ඔක්කොම. ඉතින් මං ඉතින් මේ පළතුර අද ගත්තා. මේක කටු වගේ ඇනෙනවා. කටු නෙමේ අර නිකන් අර පොත්ත ටිකක් ඝනකම්. අනිත් එක මේ එබෙනවා. හරිද? මේක කිලෝ එක යුරෝ 5.49ක් වුණා. මම ඉතින් ගත්තේ ග්‍රෑම් 500යි. මොකද මම මේක කලින් කාලා තිබ්බේ නැති හින්දා දන්නේ නෑනේ කොහොමද කියලා. රසයිද, ඇඹුල්ද, පැණි රසයිද, තිත්තයිද කියන මම මුකුත් දන්නේ නැති හින්දා මම ගත්තේ ග්‍රෑම් 500යි. ඉතින් අපි මේකේ පොත්ත ඇරලා බලමු. මම ඉතින් මේක කන්න කලින් පොඩක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බැලුවා. කන එකක්ද කියලා බලන්න ඕනනේ. නෑ කන එකක් තමයි. නැත්නම් ඉතින් සුපර් මාකට් වල ෆෘට්ස් තියෙන හරිය මේක තියෙන්නේ නෑනේ නේද? හරි. මේ තියෙන්නේ රඹුටන් ගෙඩියක් වගේ. කලබල. හරි. රඹුටන් ගෙඩිය වගේ වුණාට රඹුටන් රස නෙමෙයි තියෙන්නේ. මේක පැණි රහයි. නමුත් අරක තාමුතු රසක් තියෙනවා. ඒක අප්පිරිය රසක් එහෙම නෙමෙයි. හරිම රසයි. කායුණට රස මදේ කෑවට පස්සේ ඇටේ මේ වගේ තියෙන්නේ. ඉතින් බබාලට දීදි පොඩ්ඩක් පරිස්සමින් දෙන්න. මොකද ඇටේ ඒක ටිකක් ලොකුයි ඇටේ. තද ඇටයක්. ඒකලට හිර වෙන්න පුළුවන්. හින්දා චුට්ටක් පරිස්සමින් බබාලට දෙන්න. ඉතින් ඕගොල්ලන්ට මට කියන්න තියෙන්නේ කාලා බලන්න. රසයිද කියලා මට කමෙන්ට් කරන්න. මම ඔයගොල්ලන්ට දැනගන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මේ පළතුරේ තියෙන මේ පළතුර මොනකද්ද, මේ පළතුරේ තියෙන ගුණ මොනවාද, අගුණ මොනවාද කියලා මම දාන්නම්. හැබැයි ඉතින් මමත් ඒවා මේ ඉන්ටර්නෙට් එකෙන් ගත්ත දේවල්. මේ අපි දෙයක් කන්න කලින් අපි දැනගන්න බෑ මේ මොනවද අපි කන්නේ කියලා. මේ ඒකින්ද ඔයගොල්ලත් කාලා බලන්න. ඉතින් අර යුරෝප් වල ඉන්න අය ඉතින් දන්නවා. ඉතින් එක එක සීසන් වලට එක එක පළතුරු තියෙන්නේ. ලංකාවේ වගේ හැමදාම තියෙන පළතුරු නැහැ අපිට. එක එක කාලෙට එක එක පළතුරු තියෙන්නේ. ඉතින් මේක මං හිතන්නේ මේ වින්ටර් එකේ තියෙන පළතුරක්. මේ ඔය හින්දා කල්බල් රසයි, බබාලටත් රසයි. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දෙද්දි පොඩ්ඩක් ළඟ ඉඳලා පරිස්සමින් ඒගොල්ලන්ට කන්න දෙන්න. එහෙනම් චාෝ. අපි ආයි පාරක් හම්බෙමු තව අලුත් පළතුරකින්. මට අලුත්, ඔයගොල්ලන්ට අලුත් නැතුව ඇති.